ආයුබෝවන් ඔයාලා හැමෝටම සචීස් කිචන් YouTube channel එකට ඔයගලන්ව අදත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොස්තෙල්ලට බැදුමක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම වතුර වාචනයකට කොස්තර ටික දාලා ඒක ලුණු කුඩු චුට්ටක් එකතු කරලා මේක හොඳින් තඹ ගන්නවා. පැය භාගයක් විතර මම හොඳට මේක තඹ ගන්නවා. පැය භාගයක් විතර තඹගත්ත කොස්තෙල් ඇට ටික අපි මෙන්න මේ විදියට පොත්ත අයින් කරගන්න ඕනේ. මේකේ පොත්ත ගොඩක් ඝනකම නිසා අයින් කරගන්න හරිම ලේසි. ඊට පස්සේ මම මේ කොස්තෙල් ඇට දෙකට කපා ගන්නවා. මේ තියෙන්නේ මම පොත්ත ඉවත් කරලා දෙකට කපාගත්ත කොස්තෙල් ඇට ටික. දැන් මේ ටික අපි ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකන් චුට්ටක් පැද ගන්න ඕනේ. ඔයාලා ගාව තියෙනවා නම් කරපිංච කොළ දෙක තුනකුත් මේකට එකතු කරලා පොඩ්ඩක් පැද ගන්න. පැදලා තෙල් ටික සේරම අයින් කර ගන්න ඕනේ. මම හොඳට මේක රන්වන් පාට වෙනකන් බැදලා තෙල් ටික ඉවත් කරලා තමයි මේ තියෙන්නේ. තෙල් ඉවත් කරාට පස්සේ මම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී මම ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. කහ කුඩු වලිනුත් තේ හැඳි කාලක් එකතු කර ගන්නවා. කෑලි මිරිස් මම මෙතනදී තේ හැන්දක් එකතු කර ගන්නවා. ඔයා ගොඩක් සැරට කන්න කැමති කෙනෙක් නම් කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න. කෑලි මිරිස් ටික දැම්මයින් පස්සේ අපි ගොඩාක් වෙලා මේක තියාගන්නේ නැහැ. එහෙම වුණොත් කෑලි මිරිස් ටික කර වෙනවා. ඉතින් චුට්ට වෙලාවක් මං විනාඩියක් විතර මේක එහෙට මෙහෙට පොඩ්ඩක් කලවම් කරලා ලිප ඕෆ් කරලා වෙන භාජනයකට දාගන්නවා. ඉතින් ඔන්න මේක තමයි අපේ රසම රස කොස්තෙල්ලට බැදුම. ඕගලන්ටත් කොස්තෙල්ලට හම්බුණත් අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මේක රස වගේම තමයි හරිම ගුණයි. සාමාන්‍ය කොස් ඇට වගේ නෙමෙයි මේ කොස්තෙල්ලට හරිම රසයි. පොඩ්ඩක් කජු වගේ රසකුත් එනවා. ඔයාලට මේක බත් එක්ක කන්නත් පුළුවන්. එහෙම නැත්නම් බයිට් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරන්න. මේ වගේ තවත් රසම රස recipe එකක් අරගෙන ආයෙත් මං එන්නම්.